අද කඩාවැටීමකට ලක්ව තිබුණත් එක්යුගයක ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලම කණ්ඩායම බවට පත්ව සිටි ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා රැසකට තවමත් හිමිකම් කියනවා. ඒ වාර්තා අතරින් නැතැම් ඒවා ලේසියෙන් බිඳී ගියත් තවත් සමහර වාර්තා පහසුවෙන් බිඳ දැමීමට හෝ සම කරන්නට අමාරුයි. ඉතින් අපි මේ වීඩියෝවෙන් ඔයාලට කියන්න යන්නේ ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියවී තියෙන සුපිරි වාර්තා 10ක් පිළිබඳවයි. මේ වීඩියෝ නැරඹුවට පස්සේ ඔයාලා මේ වාර්තා අතරින් කීයක් ගැන දැනගෙන හිටියද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අංක 10. එක් දින ඉනිමක මුල්ම පන්දුවෙන් හා අවසන් පන්දුවෙන් කඩුල් ලබා ගැනීම. මේ සුවිශේෂී සිදුවීම වාර්තා වුණේ 1997 ඉන්දිය නිදහස් කුසලානය යටතේ පැවති ඉන්දු ලංකා තරගයේදී. එදා ඉන්දියේ ඉනිමේ පළමු හා අවසන් පන්දුවාර යැවීමේ වගකීම චමින්ද වාස්ට බාර වුණා. එහිදී ඔහු පළමු පන්දුවෙන් ගංගුලිවත් අවසන් පන්දුවෙන් කුම්බ්ලේවත් දවා ගත්තා. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ චමින්දවාස් පමණක් දැක්වූ මේ දස්කම යළි එක්දින තරගයකදී දැක ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. අංක 9. සිය රට සහභාගී වූ පළමු හා සියවන ටෙස්ට් තරගයට සහභාගී වූ එකම ක්‍රීඩකයා. යම් ක්‍රීඩකයෙකුට තම රට සහභාගී වන පළමු හා සියවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ලැබීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. වසර 148ක් පරණ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඒ අවස්ථාව ලැබී තියෙන්නේ එක් ක්‍රීඩකයෙකුට පමණයි. ඒ අන් කවරෙකුට නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් අර්ධ ශතකය පවා ලබාගත් අර්ජුන රණතුංග කියන සුපිරි ක්‍රීඩකයයි. 1982 වසරේ එංගලන්තයට එරෙහිව කොළඹ පීසරා ඕවල් පිටියේ පැවති මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අර්ජුන රණතුංගට ඊට වසර 18කට පසුව පාකිස්තානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවති සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. වර්තමාන ක්‍රීඩකයන් අඩු කාලයක් ක්‍රීඩා කිරීම නිසා ඉදිරි අනාගතයේදී ක්‍රීඩකයෙකුට එවැනි අවස්ථාවල් ලැබීමේ ඉඩකඩ ඉතාමත් අඩුයි. අංක 8. එක්දින තරගයක පළමු පන්දුවාරයේ පළමු පන්දු තුනෙන්ම කඩලු ත්‍රිත්වයක් ලබා ගැනීම. 2003 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය පීටර් මැරිස්බර්ග්හීදී පැවැත්වුණා. එම තරගයේදී චමින්දවාස් බංග්ලාදේශ පිටිකරුවන්ට එරෙහිව යවන ලද පළමු පන්දුවාරයේ මුල්ම පන්දු තුනෙන් සනාන් සාකාර්, මොහමඩ් අෂ්රෆුල් හා එෂනුල් හක් යන පිටිකරුවන් දැවී ගියා. එහිදී විරල ගණයේ කඩලු ත්‍රිත්වයක් ලබා ගැනීමට චමින්දවාස්ට හැකි වුණා. වර්තමානයේ පිටිකරුවන්ට යෝග්‍ය රණතීරු සැකසෙන නිසා එක්දින පිටිය තුළ මෙවැනි දස්කමක් යළිත් දක්නට ලැබෙන එකක් නැහැ. අංක 7. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක කඩුළු 5 බැගින් හා තරගයක කඩුළු 10 බැගින් වැඩිම වාරයක් ලබාගත් ක්‍රීඩකයා. ලෝක ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ සුපිරිම පන්දු යවන්නා ලෙස සලකන මුරලිදරන්ගේ නම ඉදිරියෙන් වාර්තා රැසක් ලියවී තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම වාර්තාවක් වන්නේ අවස්ථාවන් 67කදී ඉනිමක කඩුළු 5 බැගින් දවා ගැනීමයි. මුරලි ඒ දස්කම ඒ විදිහට දක්වද්දී ඊට පිටුපසින් ඉන්න ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන් 37 වාරයක් පමණයි ඉනිමක කඩුළු 5 බැගින් දවාගෙන තියෙන්නේ. එසේම මුරලිදරන් ටෙස්ට් තරගයක කඩුළු 10 බැගින් අවස්ථා 22කදී ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ ලයිස්තුවේ ඔහුට පිටිපසින් ඉන්න ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන්ට මේ දස්කම 10 වාරයක් පමණයි දක්වන්නට හැකි වී තිබෙන්නේ. ඉතින් ඒ හින්දාම මුරලිගේ මේ වාර්තා දෙක තවත් වසර 100ක් ගියත් එහෙමම පවතීවි. අංක 6. එක්දින තරග ඉතිහාසයේ පිටපිටම ශතක 4ක් ලබාගත් ක්‍රීඩකයා. 2015 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකිය හැකි දස්කම් දක්වන්නට හැකි වුණේ නැහැ. නමුත් කුමාර සංගක්කාරට නම් මේක අමතක නොවන ලෝක කුසලානයක් බවට පත් වුණා. එහිදී සංගක්කාර බංග්ලාදේශයට එරෙහිව 105ක්, එංගලන්තයට එරෙහිව 117ක්, ඕස්ට්‍රේලියාවට එරෙහිව 104ක් හා ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 124ක් ලෙස පිටපිට ශතක 4ක් වාර්තා කළා. ඒ අනුව මේ දස්කම් දැක්වූ ලොව එකම පිතිකරුවා සංගක්කාර පමණයි. එසේම පිටපිට ශතක 3ක් ලබාගත් පිතිකරුවන් 10ක් සිටියත් සංගක්කාරගේ මේ වාර්තාව බිඳ දමන එක නම් ලෙහෙසි යන්නේ නැහැ. අංක 5. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළුලාභියා.
එදා මෙදා තුර ලෝබියූ සුපිරිම පන්දු යවන්නා බවට පත්වන්නේ මුරලිදරන් නම් ලාංකීය පන්දු යවන්නායි. එම නිසා මොහුට ජාත්‍යන්තර තරඟවලදී කඩුළු 1347ක් බිඳු දමන්නට හැකි වුණා. එහිදී ටෙස්ට් කඩුළු 800ක්, එක්දින කඩුළු 534ක් හා 20 කඩුළු 13ක් මුරලිදරන් තම නම ඉදිරියේ සටහන් කරගෙන තියෙනවා. ඔහුට පසුව මේ ලයිස්තුවේ ඊළඟට ඉන්න ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන්ට දවා ගැනීමට හැකි වුණේ කඩුළු 1001ක් පමණයි. ඉතින් තවත් බොහෝ කාලයක් මේ සුපිරි වාර්තාව එලෙසම පවතීවි. අංක 4. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණු හොඳම සම්බන්ධතාවය. 2006 ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ජූලි 27 වෙනිදා ආරම්භ වුණා. එම තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් සියලු දෙනා දැවී ලකුණු 269ක් ලබා ගත්තා. ඉන්පසු පළමු ඉනිම ආරම්භ ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 14ක් තුර දවා ගන්න දකුණු අප්‍රිකානුවන් සමත් වුණා. ඉන්පසු පිටියට පිවිසි මහේෂ් ජයවර්ධන හා කුමාර සංගක්කාර තුන්වන කඩුල්ල සඳහා ලකුණු 624ට දැවැන්ත සම්පත්තාවයක් ගොඩ නැගුවා. එහිදී මහේලා ලකුණු 374ක් ලබා ගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණු පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන විට සංගක්කාරගේ පිත්තෙන් ලකුණු 287ක් වාර්තා වුණා. මෙම සම්බන්ධතාවයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුණු හොඳම සම්බන්ධතාවය ලෙස සැලකෙනවා. එදා ඔවුන් අතින් බිඳ වැටුනේ 1987 වසරේදී සනත් ජයසූරිය හා ප්‍රශාන් මහානාමේ ඉන්දියාවට එරෙහිව දෙවන කඩුල්ලට තබා තිබුණු ලකුණු 571 වාර්තාව. ඉතින් මහේලා හා සංගක්කාරගේ නම ඉදිරියේ ලියවී තියෙන මේ වාර්තාව බිඳ දැමීම නම් ලෙහෙසි පහසු නෑ. අංක 2. ටෙස්ට් නිමක කණ්ඩායම ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව. වර්තමානයේ බොහෝ කණ්ඩායම් ටෙස්ට් තරඟවලදී දිගුයිනින් ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් මේ තත්ත්වය 20 වන වසරේදී ගොඩක් වෙනස්. ඒ කාලෙදී කණ්ඩායම් 200 ලකුණු රැස් කරමින් දිගු ඉනිං ක්‍රීඩා කළා. ඒ විදිහට 1997 වසරේ ආර් ප්‍රේමදාස පිටියේ පැවති ඉන්දු ලංකා ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 952ක් ලබා ගත්තා. එහිදී සනත් ජයසූරිය ලකුණු 340ක්, ප්‍රශාන් මහානාම ලකුණු 225ක් ලබාගෙන ලකුණු 571 දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩනැගුවා. ඒවකට ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණු හොඳම සම්බන්ධතාවය ලෙස සැලකුණා. ඉතින් මේ ලකුණු 952ක වාර්තාව තවත් වසර ගණනාවක් සුරැකීම පවතීවි. අංක 1. එක්දින හා 20 තරගවලදී පිටම කඩුළු 4ක් ලබාගත් ක්‍රීඩකයා. සීමිත පන්දුවාර තරගවලදී වැඩි දස්කම් දැක්වූ ලසිත් මාලිංග ලෝකයේ බිහි වූ භයානකම පන්දු යවන්නන් කිහිප දෙනා අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක්. ඩෙත් ඕවර් කිං, යෝක කිං යන නම් වලින් හඳුන්වන මාලිංග සතුව සුපිරි වාර්තා රැසක් තියෙනවා. ඒ අතකනුත් පිටම කඩුළු 4 බැගින් එක්දින හා 20 පිටියේ ලබා ගැනීම සුවිශේෂී දස්කමක්. මාලිංග එක්දින පිටියකදී පිටම කඩුළු 4ක් ලබා ගත්තේ 2007 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව. එහිදී ෂෝන් පොලාක්, ඇන්ඩ්‍රු හෝල්, ජැක් කලිස් හා මකායා ඇන්ටනි යන පිටිකරුවන් මාලිංගගේ පන්දු වැවීම හමුවේ දැවී ගියා. එසේම මාලිංග 20 තරගයකදී මේ දස්කම දැක්වුවේ 2019 වසරේදී නවසීලන්තයට එරෙහිව පැවති තරගයකදී. එහිදී කොලින් මුන්රෝ, හැමිෂ් රදර්ෆර්ඩ්, කොලින් ග්‍රෑන්තෝම් හා රෝස් ටේලර් යන පිටිකරුවන් දවා ගැනීමට සමත් වුණා. එලෙස මාලිංගගේ නම ඉදිරියෙන් ලියවුණු මේ සුපිරි වාර්තාව බිඳ දමන එක නම් ලේසි පහසු නෑ. ඉතින් මොකද ඔයාට හිතෙන්නේ එදා ක්‍රිකට් ගැන? මේ වගේ වීඩියෝ දිගටම බලන්න නම් හතරස් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න.